සුබ උදෑසනක් යාළුවනි. මම අර ඊයේ වලට පින්නවා නේද? අපි අර පොඩි පාති ක්‍රමයක් හදනවා කණු පහක. මෙන්න මේ පාතියක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න මෙතන තියෙනවා කණු මැද කණුවයි වටේට කණු හතරයි. ඔය අපි වැටමාර්ලි තමයි පාවිච්චි කරලා තියෙන්නේ පළවෙනි හින්දා. ඉතින් මේ විදිහට තමයි හදන්නේ. ඊළඟට මෙතෙන්ට වටේටම පොල්ලිලි දානවා. පොල්ලිලි දාලා පිරෙන්න ඊට පස්සේ සාමාන්‍ය මට්ටමට පොල්ලිලි දාලා ඊට උඩින් කොම්පෝස්ට් පස් හොඳ පස් මිශ්‍රණයක් දාලා මේ මෙතන ඉඳන් පැල දෙක ඔක්කොටම හිටවනවා. කැමති නම් පැල තුනක් හිටවන්නත් පුළුවන් දඬු කෑලි. ඉතින් මේ විදිහට හිටපු තව වලක් තමයි මේ තියෙන්නේ. මේකත් ඒ වගේම තමයි. එතකොට මෙතනක් තියෙනවා තව එහෙම එකක් හිටවප එක. මේ තියෙන කණුව ගහලා තියෙන්නේ. මෙතන මං හදලා තියෙනවා තනි කණුවක්. තනි කණුවක් හදලා තියෙනවා දැන් සතියක් විතර තමයි හදලා. එන්න පින්නන්න. දළු කෑලි 6ක් විතර හිටවලා තියෙන්නේ. ඊට පස්සේ වතුර දාලා හොඳට පොල්ලෙලි වලින් පොල්ලතු වලින් ආවරණය කරලා තියෙන්නේ. අවුවට මේ දවස්වල වහිනවනේ වැස්සත් එක්ක අල්ලලා තමයි ඉදුවේ. එතකොට පැලවීමේ හැකියාව වැඩි. මෙතනත් ඒ වගේ තමයි නේ ඇතුලේ තියෙනවා වහලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මගේ ගොවිතැන. මේ සාමාන්‍යයෙන් ටිකක් කල් හිටුප එක. මේක පොඩ්ඩක් මේ ඉඩෝරේ පෑවිල්ලට සෙට් වුණා. ඒ හින්දා තව සාර්ථකුනේ නෑ එච්චර. මේ වුණාට ඉතින් සාමාන්‍ය මට්ටමකට නැගගෙන යනවා දැන්. ඒ හින්දා මේක චුට්ටක් මේ ඇදීම පොඩ්ඩක් පරක් වුණා. හරි එහෙනම් බොහොම ස්තුතියි.